ඇතුළුව 900කට අධික මිනිසුන් මිය යනවා. මේක භූත කතාවක් නෙමෙයි. මේක ලෝකයේ සත්‍යයෙන්ම සිදු භයානකම ඛේදවාචකයක්. ඔයා මේ channel එකට අලුත් නම් subscribe කරන්න. අද මම කතා කරන්න යන්නේ මිනිස් මනස කොච්චර භයානක වෙන්න පුළුවන්ද කියලා පෙන්නපු ජොන්ස්ටවුන් ඛේදවාචකයේ සම්බන්ධය. 1970 දශකයේ ඇමරිකාවේ ජිම්ස් ජොන්ස් කියලා ආගමික නායකයෙක් සිටියා. ඔහු පීපල්ස් ටෙම්පල්ස් කියන ආගමික සංවිධානය ආරම්භ කළා. ඔහුගේ තේමාව වනුයේ මම ඔබලාට නව ජීවයක්, සමානාත්මතාවය, සාමය ලබා දෙනවා කියලා. ආරම්භයේ ඔහු හොඳ නායකයෙක් වගේ පෙනුණා. ඒත් ඒ පසු කාලීනව පාලනයක්, භීතියක්, මනෝවිද්‍යාත්මක බලපෑමක් වෙලා තියෙනවා. ජොන්ස් තමන්ගේ අනුගාමිකයන් එක්කරගෙන දකුණු ඇමරිකාවේ ගයානා වනාන්තරයේ මැද සෙටල්මන්ට් එකක් හදනවා. ඒකට තමයි ජොන්ස්ටවුන් කියන්නේ. ඔහු එහිදී කියනවා මේ අපේ ස්වර්ගය. බාහිර ලෝකය අපිට විරුද්ධයි. ඒත් ඇතුලේ සිද්ධ වෙන්නේ වෙනම දෙයක්. පිට වෙන්න අවසර නැහැ. පවුල් වලට වෙන වෙනම තමයි ජීවත් වෙන්න දෙන්නේ. බාහිර සංවේදනය නතර කරනවා. ගිනි අවි සහිත ආරක්ෂකයින් ඉන්නවා. හැම රාත්‍රියකම ජොන්ස් ලවුඩ් ස්පීකර් එකෙන් පැය ගණන් කතා කරනවා. CIA අපිව විනාශ කරන්න එනවා. බාහිර ලෝකයේ නරකයි වගේ අදහස් මිනිසුන්ගේ ඔළු තුලට දැම්මා. මිනිසුන්ගේ මනස ඔහුට පාලනය වෙමින් තිබ්බේ. 1978 නොවැම්බර් ඇමරිකානු කොංග්‍රස් සමාජිකයෙක් වන ලියෝ රයන් ජොන්ස්ටවුන් බලන්න එනවා. සමහරු ඔහුට රහසින් කියනවා අපිට මෙතනින් යන්න ඕනි. අපි බයයි. ලියෝ රයන් කණ්ඩායමත් සමගම පිට වෙන්න සූදානම් වෙනවා. ඒත් ගුවන් තොටුපළේදී ජෝන්ස්ගේ ආරක්ෂකයින් වෙඩි තියලා ලියෝ රයන් සහ තවත් කිහිප දෙනෙක් මරනවා. මේ සිද්ධියෙන් පස්සේ ජොන්ස්ටවුන් තුල ඉන්න සියලුම දෙනා රැස් කරලා කියනවා අපිට දැන් බේරෙන්න තියෙන එකම මාර්ගය සියලු දෙනාම එකවරම සුසයිඩ් කරගන්න එක කියලා. ජේම්ස් ජොන්ස් සයනයිඩ් මිශ්‍ර කරපු පානයක් සකස් කරනවා. මව්වරුන්ට තමන්ගේ දරුවන්ට මෙම පානය ලබා දෙන්න කියලා බල කරනවා. කඳුළු කෑ ගැසීම් බිය මැද්දේ සන්නද්ධ ආරක්ෂකයින් වට කරලා හිටියා. මොහුන්ට පලා යන්න බැරි හේතුව නිසාම මෙම පානය බොන්නම වුණා. එදා දවසේ 900කට අධික මිනිසු ප්‍රමාණයක් මැරුණා. ඒ අතර කුඩා දරුවන් 304ක් හිටියා. පසුව මේ සොයාගන්න අවස්ථාවේ සිරුරු 100 ගණනක් එකම ස්ථානයේ තිබී හමු වුණා. දරුවන් මව්වරුන්ගේ අසලින් වැටි සිටියා. ජිම් ජොන්ස් හිසට වෙඩි තබාගෙන මිය ගොස් හිටියා. මේක භූත කතාවක් නෙවෙයි. මේක සත්‍යයක්. මිනිසාගේ විශ්වාසයේ මිනිසාගේ මනස වැරදි අතකට ගියොත් එකම දවසේ ජීවිත 100 ගණනක් අහිමි වෙන්න පුළුවන්. ඔයාලට මේ කතාව හොඳයි කියලා හිතෙනවා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න.